CDB සම්මා වායාම සාර පරපුරක හෙට දවස වෙනුවෙන් සම්මා මනුස්සයෙකුගේ ජීවිතේ දියුණුව කියන්නේ භෞතික දියුණුවම නෙවෙයි. භෞතික දියුණුව කොයිතරම් සැලසුණත් ආධ්‍යාත්මික දියුණුව ඒ හැම දෙයකටම වඩා වැදගත්. පෙරට වඩා අද තාක්ෂණය දියුණු බව ඔබත් මමත් දන්නා කරුණක්. ඒ තාක්ෂණික ලෝකයේත් එක්ක ගනුදෙනු කරනකොට ඔබ දන්නවද ඔබ ළඟ තියෙන්න ඕන වටිනාම කාරණා දෙකක් තියෙනවා. දහමේ ඒ අපිට උගන්වන්නේ සති සම්පජඤ්ඤය කියලයි. සිහිනුවන. සිහිනුවන ඇතිවයි අපි තාක්ෂණය සමග ගනුදෙනු කරන්නට ඕන, පරිහරණය කරන්නට ඕන. ඒ තාක්ෂණික ලෝකය ඇතුලේ ඔබේ හදවතේ තියෙන ಗುಣධර්ම පිරිහිලා නම් බාහිරින් අපි ජීවත් වුණත් ඇතුළාන්තයෙන් මිය ගිහිල්ලා නම් මනුස්සකම දුර්වල වෙලා නම් මනුස්සකම පිරිහිලා නම් ඒක ඔබේවත් ලෝකේවත් දියුණුව නෙවෙයි. ඒ නිසා අපි හැම වෙලාවෙම අපි මේ ලෝකයට දෙන දේ පිළිබඳව පරිස්සම් වෙන්න ඕන. අපි මේ තාක්ෂණික ලෝකයෙන් ගන්න දේ පිළිබඳවත් පරිස්සම් වෙන්න ඕන. ඔබ දන්නවද ලෝකය මොනතරම් තාක්ෂණය අවභාවිතා කරමින් සිහිනුවන නැතුව පරිහරණය කරමින් කොයිතරම් Tamanගේ ජීවිත ඇතුලේ ඇලීම් ගැටීම් හදා ගන්නවද? ඒ ඇලීම් ගැටීම් ඇතුලේ ඔබේ මනුස්සකම නම් පිරිහිලා යන්නේ. භෞතික ලෝකේ කොයිතරම් දියුණු වුණත් සැබවින්ම ඔබ ඔබේ ජීවිතේ සැබෑ ප්‍රයෝජනය හදාගත්ත කෙනෙක් නෙමෙයි. ඒ නිසා හැම වෙලාවෙම පරිස්සම් වෙන්න. ලෝකයේ කොයිතරම් දියුණු වුණත් දියුණු ලෝකයේත් එක්ක ගනුදෙනු කරනකොට ඔබේ මනුස්සකමට පිරිහෙන්න දෙන්නේ නැතුව ඔබේ ඇතුළාන්තයේ දියුණු කරගත්ත උතුම් මිනිස්සෙකු බවට පත් වෙන්න. හැම දිනාටම තෙරුවන් සරණ වේවා.